ඒ බුදුදහම නෙමෙයි. ඊවර සංකල්ප දාගත්ත දේවල් නේද? ඔව්. දැන් ඔබතුමී හිතන්නකෝ හරිද? අපායකට යනවා දිව්‍ය ලෝකයකට යනවා කියලා මේවා පණවන්න පුළුවන් වෙන්නේ අන්නර කර්මඵලවාදේ සහ ආත්මවාදය තුල ජීවත් වුණා. ඇයි ඒ? ඒතර මම කියලා කෙනෙක් ඉන්නවා. එයා වැරදි කරනවා. ඒ වැරදි කරන හින්දා අපාය යනවා. එයා පින් කරන හින්දා දිව්‍ය ලෝක යනවා. ඒ මම කියන කෙනෙක් ආන්දරයි. හදාගෙන නිසා නේද? දැන් ආත්මඥ උතන ආත්ම සංකල්පේ නේද තියෙන්නේ? ඔව් එතන ආත්මවාදය. තියෙන්නේ ආත්මවාදය. ඔව්. කියන්නේ මම කියලා ගන්න එකම ආත්මවාදය නේද? කියන්නේ. අනිවාර්යෙන්ම. හ්ම්. එතකොට මේ මරණින් පස්සේ දැමුත් මං එතකොට ආත්ම දෘෂ්ටි තියෙනවනේ එතකොට යා තුල. මම ඔව්. දැන් ජීවත් වෙනවා මං ඉපදිලා ඉන්නේ. මරණින් ඔව්. පස්සේ එතකොට පෙර භවය ගැන සහ පසු භවය ඔව්. ඒ දෘෂ්ටි තියෙනවනේ පවතිනවනේ යන්ගේ තුල එයා තුල. ඔව්. එතකොට දැන් එයා ඒකනේ දැන් අර ඒකනේ බුදුරු කියන පුණ්‍යපාව පහිනස්ස කියලා. ඔව්. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් ඇත්තටම මේ ඔය දැන් මේ හිතමුකෝ අර ආත්මවාදයේ තුල හිටියොත් තමයි අර දේව සංකල්ප ගැන කියන්න පුළුවන්. ඔව්. මම දිව්‍ය ලෝකෙකට යනවා මම අපායකට යනවා කියලා. මම හැබැයි ඇත්තට මගේ මතය හරිද? ඔව්. මම පිළිගන්නේ බුදුවරුන්ගේ දේශනාවත් තුල බුදුවරෙක් කවදාවත් මම හිතන්නේ මෙම දිව්‍ය ලෝකෙකට යනවා අපායකට යනවා කියලා බුදුවරෙක් කවදාවත් බුදුමුවෙන් දේශනා කරන්නේ නැහැ කියලා මම මගේ මතය. අනිවාර්යෙන්. මොකද ඒක ඇයි දන්නවද? ඔව්. එතකොට එතන අර වාක්‍ය වගේ ආත්ම දෘෂ්ටියක් ආත්ම දෘෂ්ටිය. එනවනේ. ආත්ම දෘෂ්ටියක් එනවනේ ඒක නිසා වෙන්නේ. අනිවාර්යෙන්ම. ඔව්. අර ඒකනේ බුදුවරු කියන්නේ අර මේ භවය මේ වර්ණනා නොකරමි කියලා කියන්නේ අර ඇත්තරම ඉතින් භවය වර්ණනා කරන්නේ තමයි ඉතින්. මොකද භවය වර්ණනා භවයක් කරන්නේ තියෙන්න බෑ නේද? භවයක් ඔව්. තියෙන්න බෑ වර්ණනා කරන්න එහෙම නේද? දැන් මේ කියන අනිවාර්යෙන්ම. විදිහට ඔව්. එතකොට මේමයි මගේ මතේ මම ඒකයි කිව්වර එහෙම බුදුවරේ කවදාවත් මේම අර දිව්‍ය ලෝකෙකට යනවා අපායකට යනවා කියලා මේ ඇත්තරම උන්වහන්සේලාගේ බුදුමින් ඕක කියන්නේ නැහැ ඇත්තරම. ඇයි දැන් දිව්‍ය ලෝකෙකට යනවා අපායකට යනවා කියලා කිව්වොත් අනිවාර්යෙන්ම ආත්ම දෘෂ්ටියට වැටලා නේ ඒ සංකල්ප ගොඩ නැගින්නේ මතවාද ගොඩ නැගින්නේ. ඔව්. එතකොට වැරදි ආකල්පනේ දීලා තින්නේ. මොකද බුදුහාමුදුරුවෝ ඉතින් අර මොකද්ද පටිච්චසමුපාදයක් වගේ කියන්නේ ඒක දේශනා කරන නිසා මේ ඒක මට තේරෙන්නේ නැහැ. කියන්න අනිවාර්යෙන්ම. තියෙන්නේ. දැන් පටිච්චසමුපාදය කියලා කියන්නේ හේතුඵල දාම. මේ ඇති කල්ලි මේ වේ අර මේ උපදීමෙන් මේ උපදී මේ නැති කල්ලි මේ නොවේ මේ නූපදීමෙන් මේ නූපදී කියලා කියන්නේ අන්න හේතුඵල න්‍යායය. හරි හරි. හේතුඵල දාම කියන්නේ මොකක්ද දන්නවද? ඔව්. මේ හිතන්න අවිද්‍යාපච්චය සංඛාරා. හ්ම්. සංඛාරපච්චය විඥාන. විඥානපච්චය නාම රූප කියලා කියනවා. ඔව්. නාම රූපපච්චය සලආයතන. සලආයතනපච්චය පස්ස. පස්සපච්චය වේදනා. වේදනාපච්චය තණ්හා. හරිද? තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය භව. භවපච්චය ජාති. ජරා ව්‍යාධි මරණ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ කියලා කියන්නේ. එතකොට ඒක තමයි පටිච්චසමුප්පාද න්‍යායය. එතකොට බුදුරු දේශනා කරන මේ පටිච්චසමුපාදය අර අති ගැඹීරයි කියලා කියන මොකක්ද දන්නවද? හේතුඵල දාම. උන්වහන්සේලා දේශනා කරන්නේ මේ ඇති කල්ලි මේ වෙයි කියලා. මේ ඇති කල්ලි මේ වෙයි කියලා කියන එකේ තේරුම තමයි හරිද? අවිද්‍යාව ඇත්නම් සංස්කාරය. සංස්කාරයෙන් වේනම් මොකද්ද? විඥානය. අවිද්‍යාව ඇත්නම් සංස්කාරය, සංස්කාරය ඇත්නම් විඥානය. විඥානය ඇත්නම් නාම රූපය. ඒ කියලා කියන්නේ දැන් මෙතන මේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා නෙමෙයි මේ බුදුරු දේශනා කරන්නේ. ඔව් එහෙනම් සත්‍යෙක් මේ පුද්ගලෙක් මේ කවුරුත් මේ කරගෙන යන ඒකම තමයි අවිද්‍යාව. සත්‍යෙක් පුද්ගලෙක් ආත්ම දෘෂ්ටියට වැටලා ඉන්න එක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒකනේ මුලින්ම අවිද්‍යාව පෙන්වන්නේ. අවිද්‍යාව තියෙන තාක්කල් තමයි මේ බොරු කතන්දර ටික ඔක්කොම අර ඒ කියන්නේ අවිද්‍යාව ඉන්න තාක්කල් තමයි අරද දැන් මේ මිතන්නකො දැන් මේ ඔය නාම රූප කියලා කියනනේ මම ඉස්සල්ලා කිව්වා නාම රූප කියලා කියන්නේ මේ සත්‍ය පුද්ගලික ආත්මයක් කියන දේ පනවන්න පුළුවන් දෙයක් නෙවෙයි. නෙමෙයි. ඒක ධාතු වල ප්‍රකම්පනයක්, කම්පන ස්වභාවයක්. ඒකයි බුදුවරු අර
අර උත්තේජවාදී සාස්ත්‍රවාදී කියලා අන්ත දෙකට යන්නේ නැත්තේ අන්ත දෙකට බහලා කතා කරන්නේ නැත්තේ ඒකයි. ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැත්තේ. ඇයි අන්තවල ගිහිල්ලා උත්තර දෙනවා කියලා කියන්නේ? මම අන්න අර අවිද්‍යාව කත්තෙන් සකස් කරගත්ත දේවල් ඒවා. උන දේවල්. නේද? පැහැදිලිද? ඒක ඒ කියන්නේ ඇයි දැන් අවිද්‍යාව පැත්තෙන් මොනවිද ඔය සංකල්ප ඔක්කොම ගොඩනගන්නේ? මිත්‍යා අනිවාර්යයෙන්ම. දෘෂ්ටි දේවල්, ආත්මවාදය, ඔව්. දේව සංකල්ප, ඔව් මේ හැමදේම ඔව් ඒක ඇත්ත. ඒ කියන්නේ දැන් මේම හිතන්නකෝ. ඇයි දැන් අර ඒ කියන්නේ මේම අන්ත දෙකට වැටෙනවා කියලා කියන්නේම හරිද? අර ආත්ම දෘෂ්ටි දින නිසා යමක් ඇතයි හෝ නැතයි කියන අන්ත දෙකටම වැටෙනවනේ ඒගොල්ලන් කොහොමද? මොකක් හරි ගන්න ඒ කියන්නේ මොකක් හරි ඇතයි හෝ ඇතයි කියන අන්තේ ඉඳලා නැතයි අන්ත කියන තේරීම තුන අන්ත දෙකේම ඉන්නේ ඒගොල්ලන්. ඇයි දෘෂ්ටිය තුලනේ? ඔව්. ඉතින් ඒකයි අර බුදුවරු දේශනා කරන්නේ නැත්තේ මැදුම් පිළිවෙතෙන් දේශනා කරනවා කියලා කියන්නේ අන්ත දෙකට වැටෙන්නේ ඇයි අන්ත දෙක කියන්නේ දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියක් අන්ත දෙක කියලා කියන්නේ. බුදුන්ගේ දේශනාව අන්ත දෙකක් නෑ. දෘෂ්ටියෙන් නිදහස් වීම. පැහැදිලිද? ඔව්. එතකොට මේ අන්ත දෙකෙන් නිදහස් වූවෝ මනසෙන් නිදහස් වූවෝ වෙනවා. මනසේ අර කියන්නේ මානසික අර දෘෂ්ටියක් තියෙන තාක්කල් අර මනස මොකද්ද? දැන් මේ හිතන්නකෝ. අර පෙනීම, ඇහිීම, දැනීම, හිතීම කියන මෙන්න මේ කාරණා හරිද? අර පෙනීම කියන දෘෂ්ටිය තුල ගොඩනැගුවක් නේද මේ අර සාපේක්ෂ සියලු දේවල්. ඔව්. දැන් මොකක් හරි යමක් ඇතයි හෝ නැතයි එක්ක සාපේක්ෂ දේවල් බලන්නකෝ. හොඳයි නරක, සැප දුක, ඔව්. කැත ලස්සන, ඔව්. පෙනීම නොපෙනීම, ඇහිීම නොඇසීම, ඔව්. මේ සියලු සාපේක්ෂතා ගොඩනගින්නේ අර අන්ත දෙකට සාපේක්ෂයි. ඒ කියන්නේ සාපේක්ෂතාවයේ නිරපේක්ෂතාවය. පැහැදිලිද ඒක? ඒ කියන්නේ මේ සියලු සාපේක්ෂතා අර දෘෂ්ටිය තුල ගොඩ නැගුවා. භාෂාව කියලා කියන්නේ දෘෂ්ටිය තුලම අර මේ දෘෂ්ටියක් ආරූඪ ඒ කියන්නේ දෘෂ්ටිය ආරූඪ කරගත්තම දෙයක් තමයි මේ භාෂාව කියලා කියන්නේ. භාෂාව කියලා කියන්නේ මනස. මනස. ඔව්. ඒ කියන්නේ භාෂාව නිසා මනස ගොඩ නැගිලා. ඒක පැත්තත් හරිද? අනිවාර්යෙන්ම ඒ කියන්නේ දැන් මේම හිතන්නකෝ. දැන් මේම හිතන්නකෝ අර වැරදි විෂන් එකකින් දැක්කොත් දෙයක් වැරදි විෂන් එකක්. ඒ කියන්නේ දෘෂ්ටියක තුල ඉඳලා දැන් ඒගොල්ලෝ වැරදි දෘෂ්ටියක් ගොඩනගිනවා කියන්නේ මෙතන මොකද්ද? අනිවාර්යෙන්ම යමක් දැන් අපිට අර අර්ථකථනය කරන්න මොකක් හරි ඕනේ. දැන් මොකක් හරි වස්තුවක් තිබ්බනම් ඒ දැකලා මේ දේ මම දකින්නවා කියලා අර්ථකථනය කරන්න ඕනේ. එක්ක තියෙනවා මේක මේමයි. ඒක අර විදියයි මේ විදියයි කියලා. ඒකට අර්ථකථනයක් දෙන්න බෑ. නැත්තම් අපිට හඳුනා ගැනීමක් කරගන්න බෑනේ. අයිඩෙන්ටිෆයි කරගන්නේ කොහොමද? ඔව් ඒකත්. එතකොට ඒක තුල නේද මේ සීල දෘෂ්ටියෙන් ගොඩ නැගෙන්නේ. ඒ දෘෂ්ටිය තුල තමයි අර භාෂාව ගොඩ නැගෙන්නේ. ඒකයි බුදුවරු අර ඇතනත කියන අන්ත දෙක පරිහරණය කරන්නේ නැහැ කියලා කියන්නේ. උත්තේජවාදී සාස්ත්‍රවාදී කියලා කියන්නේ මෙන්න මේ ආත්ම දෘෂ්ටිය තුල බැහැගෙන ඉන්න උන්. අන්ත දෙක තමයි පරිහරණය කරන්නේ. ආත්ම දෘෂ්ටිය තිබුණොත් නේද අර සියලු සංකල්ප සාපේක්ෂතා නිර්මාණය වෙන්නේ. ඔව්. කොහොමද? ඒ කියන්නේ දැන් අර එක්කෝ එක තියෙනවා කියලා ගන්නවා නැත්තම් නෑ කියලා ගන්නවා. ඒතොර එතනින් නේද පටන් ගන්න. අනිවාර්යයෙන්ම. ඇයි එතකොට බලන්නකෝ දැන් අර ආත්ම දෘෂ්ටිය තිබ්බොත් මොකක් හරි යමක් තියනවා හෝ නෑ. එක්කෝ මම දැන් ආත්ම දෘෂ්ටිය තිබුණොත් හරිද? පෙර භවය, පසු භවය, මේ භවය තුන් කාලෙම වුණා. තුන් කාලය කියලා කියන්නේ මනස. ඇයි අතීතය, අනාගතය, වර්තමානය. පැහැදිලිද? අන්න රයිට්. එතකොට තමයි බුදුරුන්ගේ දේශනාව තුන් කාලෙන් නිදහස් වීම.
තුන් කාලෙම නිදහස් වෙනවා කියලා කියන මනසෙන් නිදහස් වීම. දැන් තුන් කාලෙම කොහෙද තියෙන්නේ මනස තුලනේ. ඔව්. දැන් මේ මොහොත කිව්වත් ඒත් දෘෂ්ටි. මේ මොහොත හරි අතීතය ගත්තත් අනාගතය දැන් මේ මොහොතට සාපේක්ෂව නේද අතීතය අනාගතය තියෙන්නේ. අනිවාර්යෙන්ම. ඒක ඇත්ත. දැන් මේ මොහොත පැනවුවොත් නේ අතීතය අනාගතය කියන සාපේක්ෂතාව නිර්මාණය වෙන්නේ. මැද ඉඳලා මැද පැවතුනොත් අනිවාර්යෙන් දෙපැත්තක ආය ඇති වෙනවා. අන්න දැන් තේරෙනවද? ඒක මේ සියලු ආත්ම දෘෂ්ටිය තුල තමයි මේ අර ගොඩනගින්නේ පසුභාවය. දැන් ඒකනේ කියන්නේ බුදුවරු අර දැන් කවුද එක්කෙනෙක් අර බමුණෙක් දවෝද ඇවිල්ලා ආනවා මම සත්‍ය මරණින් පස්සේ ඉන්නේ ඇත්තේද නැත්තේද කියලා. ඉන්නවද නැද්ද කියලා අහනවා. බුදුවරු ඒවට උත්තර දෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න වලට. ඒ ප්‍රශ්නේ අභාව්‍යයි. ඒ කියන්නේ සත්‍ය මරණින් පස්සේ ඉන්නවද නැද්ද කියලා අහන එකම වැරදි මේ ප්‍රශ්නයක් ඒක. බුදුවරුන්ගේ දේශනාව තියෙන එතන නෙවෙයි. ඇයි දැන් අරය ආත්ම දෘෂ්ටියේ ඉඳලාම නේද කතා කරන්නේ? අර දැන් අනිත් කෙනා දෙවෙනි පාර්ශවය ආත්ම දෘෂ්ටියේ ඉඳලාමනේ කතා කරන්නේ. දැන් මේ සත්‍ය මරණින් පස්සේ ඉන්නවද නැද්ද? නැද්ද? ඒ කියන්නේ යා මම හදාගෙන ඒ කියන්නේ මම ඉන්නවා ඒ මම නැති වුණාම නෑද කියනවා වගේ නේ. මම කියලා කියන්නේ දැන් ආත්මය කියලා හිතන්නකෝ. ආත්මය. මම කියන්නේ දැන් මම කියන සංකල්පයම ආත්ම දෘෂ්ටියන්නේ. එතකොට ආත්මය කියලා ගමුකෝ අපි එතන. ඒ මම කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. මම ඉන්නවා නම් ඇත්තටම ආත්මයක් තියෙනවනේ. ඇයි එතනම දෘෂ්ටිය තියෙනවනේ. තියෙනවනේ. පැනවිලාමනේ. ඔව්. ඇයි මම ඉන්නවා නම් ආයෙත් මම මැරිලත් ආයෙ මමම ඉපදෙන්න ඕනේ. ඔව්. මම දැන් මේ ඉපදිලා ඉන්නවා නම් එනම් පෙර භවයේත් මම ඒ කියන්නේ පසු භවයේත් මම ඉපදිලා ඉඳලා තමයි මම මේ මැරිලා දැන් ඉපදිලා ඉන්නේ කියලා. එහෙනම් ආය ආත්ම දෘෂ්ටියයි මමයි කියන එක ආය අපිට කතා කරන්න දෙයක් නැහැ නේ. ඔව් ඒක හරි. ඒක හරි. නේද? ඔව්. අන්න රයිට්. එතකොට බලන්න අන්න අර ආත්ම දෘෂ්ටිය තුල අර පෙර භවය පසු භවය එතකොට බුදුරු යන්නේ එකයි දේශනා බුදුරු අර මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නත් ඒකයි. එයා දෘෂ්ටියකින් ඉඳලා එයා දැන් මගෙන් අහනකොට මේ ආත්මයක් තියනවද නැද්ද හරි සත්‍යයක් පුද්ගලයෙක් නැද්ද හරි. ඔව්. ඒතකොට ප්‍රශ්න අහනකොට ඒ අහනකොටම ඒක වැරදි. දෘෂ්ටියක් මේ එයා දෘෂ්ටියකින් ඉඳලා මගෙන් ප්‍රශ්න අහනකොට මම උත්තර දෙයි මේ ප්‍රශ්න වලට. ඔව් එතකොට ඉතින් බෑනේ. ඇයි මගේ දේශනාව තියෙන්නේ ඒක නෙමෙයිනේ. ඔව්. මගේ දේශනාව තියෙන්නේ ඒ සියලු දෘෂ්ටියෙන් ගැලවීම. ඔව්. නේ? ඔව් එතකොට දෘෂ්ටියක් හදාගෙන ඇහුවොත් ඒක වැරදි. සියලු මතවාදයන්ගෙන් නිදහස් වීමක් මේ දේශනාව තියෙන්නේ. බුද්ධ දේශනාව තියෙන්නේ. ඔව්. ඉතින් අර එතකොට අපිට තේරෙනවා දැන් අපිට දැන් මේක කවුරු ආත්මවාදයෙන් එතකොට සත්‍ය පුද්ගලයෙක් ආත්මයක් කියලා දෙයක් නැහැ කියලා කිව්වොත් මොකද වෙන්නේ? එතකොටත් වැරදි නේද? ඒතර ආත්මයක් නැහැ කියලා දෘෂ්ටිය හදාගෙන කියනවා ආත්මයක් නැහැ කියලා. ආත්මයක් නැහැ කියලා. එතකොට බලන්නකො දැන් මේ අවුලා තියෙන අවුල්ල බලන්න සංසාරයේ කෙලවර හොයන් යනවා. සංසාරයේ මං දුක් විඳා කියලා. හරිද? සංසාරයේ තමයි මං දුක් විඳින්නේ. ඒ දුක් විඳපු එක තමයි ආවත් මම මේ දුක් විඳින්නේ තවම. මාර දෘෂ්ටි ජාලාවක් මේක. මේ බුද්ධ දේශනාව නෙමෙයි ඇත්තරම. ඒක තේරුණාද? ඒක තමයි. සංසාරයේ ඉන්නවා කියන්නේ දැන් සංසාරයේ කියන එක තුලම දැන් මේ දුක් විඳපු කවුරු හරි එකෙක් ඉඳලා දැන් ඒකෙන් නිදහස් වෙන්න නේ හදන්නේ මිනිස්සු. ඔව්. දැන් සංසාරයෙන් නිදහස් වෙන්න නෙමෙයි දැන් නිර්වාණයක් හොයන්නේ. අනිවාර්යෙන්. සංසාරයෙන් නිදහස් වෙන්න නේද? අර දුකෙන් නිදහස් වෙන්න නිවනක් හොයාගන්න. ඒ කියන්නේ එතරම් කපටි කමන්නේ තියෙන්නේ මිනිස්සු තුල. ඔව් විතර මමව මේව කරගන්න දෙයක් නේද? දෘෂ්ටිය. අනිවාර්යයෙන්ම. දැන් ඒතකොට බලන්නකො දැන් සංසාරයෙන් නිදහස් වෙන්න නිවනක් හොයනවා. බලන්න ඕනේ මුලින්ම මේ සංසාරය කියන්නේ මොකක්ද කියලා. ඔව් සංසාරය කියන්නේ මොකක්ද? ඔව්. දැන් සංසාරය කියලා කියන්නේ බලන්නකො දැන් අර සංසාරය කියන එක තුල අපි දාලා තියෙන සංකල්ප මොනවද සංසාරය කියන එකට? බුද්ධ ආගම තුල ඒකට දාලා තියෙන මතවාද මොනවද සංසාරය කියන එකට? ඒ සංසාරය කියන්නේ මේ
ඉපදෙනවා මැරෙනවා කී අර වෙන වෙන ආත්මවල උපදිනවා ඒවනේ නේද? හරියටම හරි. සංසාරය කියලා කියන්නේ අර කලින් දුක් විඳපු ඉන්නවා සංසාරේ. ඔව්. එතකොට ඒ සංසාරේ කරපු කර්ම තමයි මම දුක් කර්ම තමයි මේ විඳින්නේ විඳවන්නේ. ඔව්. මිත්‍යා දෘෂ්ටිය. ඒ බුදුරුන්ගේ දේශනාව නෙමෙයි. ඔව්. එතකොට බුදුහාමුදුරුවෝ සංසාරය කියලා හඳුන්වන්නේ මොකද්ද? ඇත්තටම මේ සංසාරය කියන එකම ඒ බුද්ධ දේශනාව නෙමෙයි. මොකද සංසාරය කියලා කියන්නේම දෘෂ්ටියන්නේ. දැන් එයාට මේ ආත්ම දෘෂ්ටිය තුල නෙමෙයි සංසාරයක් නිර්මාණය වෙන්නේ. ඔව්. ඒක හරි. ඇයි ආත්මවාදී තිබ්බොත් තමයි කෙනෙක්ට මේ සංසාරිකේ ඉඳන් එනවා හෝ යනවා ඉන්නවා ඔව් මොකක් හරි කතන්දරයක් කියන්න පුළුවන් වෙන්නේ. ඔව්. අර ආත්මවාදී තුල හිටියොත්. මේක හරි. ඔව්. හැබැයි බුද්ධ දේශනාව තුල දීතින් දෙයියනේ පොඩ්ඩක් මේක අහන්නකෝ. දැන් කොහොමද මේ කවුද මේ සංසාරයට යන්නේ? කවුද දැන් ඉපදෙලා ඉන්නේ? කවුද මැරෙන්නේ? අන්න බුදුර ඒ කියන්නේ මේ පටිච්ච සමුපාදයේ හේතුඵල දාම තුල හේතුඵල න්‍යාය තුල කොහොමද කවුද මේ නියන්නේ? කවුද මැරෙන්නේ? කවුද ඉපදෙලා ඉන්නේ? කවුද සංසාරේ ඉඳන් ඉන්නේ? කියන්න පුළුවන්ද? ඔව් එහෙම කියන්න බෑ ඇත්තට. ඇයි මේ ධාතු වල කම්පන ස්වභාවයන් ටිකක්? ඔව් ඒක එහෙම ඉවරෙම නැති වෙලා යනවා නම් නිරුද්ධ වෙලා යනවා නම් අපිට ඉතින් කියන්න බෑ එතන මේ ආයි මේක එක්කෙනෙක් ඉන්නව නෑ කියලා කියන්න බෑ ඉතින් ඇත්තටම නේද? නෑ දෙයනේ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඔව්. මේ තියෙන කම්පන ස්වභාවයන් ටික. මේ ධාතු වල කම්පනයන් ටික මේකේ මේ අර බං ඒකයි කිව්වේ අත්දකින්න පුළුවන් දෙයක් නෑ මේකේ අපිට. හැබැයි අපි එකන් ඉන්නවා මේ අපිට අත්දකින්න පුළුවන් දේවල් කියලා. පුළුවන් කියලා. ඔව්. පෙනීම ඇහිම දැනීම හිතීම කියන කාරණා අත්දකින්න පුළුවන් දේවල් නෙමෙයි. ඇත්තටම දැන් මේ පෙනීම කියලා කිව්වමත් වැරදි. ඇහිම කියලා කිව්වමත් වැරදි. දෘෂ්ටියක්. ඒව පනවන්න පුළුවන් දේවල් නෙමෙයි. අත්දකින්න පුළුවන් දේවල් නෙමෙයි. දැන් යමක් අත්දකින්න පුළුවන්ම නම් නේද? එක්ක පෙනීම කියන කාරණාව හරි, ඇහිම කියන කාරණාව හරි, එක්ක දැනීම කියන කාරණාව හරි, හිතීම කියන කාරණාව හරි. ඔව්. පැනවෙන්නේ. ඔව්. ඒ කියන්නේ අත්දැකීමක් තියෙනවා නම්මනේ. ඔව්. දැන් අත්දැකීමක් නැතුව පෙනීමක් ගැන කතා කරන්න පුළුවන්ද? ඇහිමක් ගැන කතා කරන්න පුළුවන්ද? හිතීමක් දැනීමක්. ඔව් නේ බෑ තමයි. අර පෙනීම කියන අත්දැකීම ඒ කියන්නේ අත්දැකීමක් අමු වෙනවම නම් ඒ කියන්නේ අත්දැකීමක් හමු වෙනවා නම් එතන මොකක් හරි දෙයක් කාරණාවක් ඇත්තක් වෙලා නේද? නිත්‍ය වෙලාම නේද? ඔව්. පැහැදිලිද? ඔව්. ඒ කියන්නේ පෙනීම කියන ඒ කියන්නේ පෙනීම එයාර අත්දැකීමක් හමු වීමම තමයි මේ සියලු ඒ කියන්නේ අත්දැකීමක් අමු වීමම තමයි හරිද? ඔව්. අත්දැකීමක් අමු වෙනවා නම් ඒක දෘෂ්ටියක්. මේක අත්දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. මම අර එකයි කිව්වේ අර දැන් මේක සත්‍ය පුද්ගලිකාත්මක කියන දේ පනවන්න බෑනේ. ඒ හේතුඵල දාමන්නේ. සත්‍ය පුද්ගලිකාත්මයක් තියෙනවා නම් අන්න අර ආත්ම දෘෂ්ටියට වැටෙනවා. ඔව්. දෘෂ්ටියකට වැටෙනවා. ඒතර ඒක වැරදි. ඒක වැරදීනේ ඇත්තටම. ආත්ම දෘෂ්ටිය තුළ නේද සංසාරය හරි නිර්වාණයට හරි දැන් නිර්වාණයට යනවා සංසාරයෙන් නිදහස් වෙන්න නිර්වාණයකට යනවනේ. කවුද දැන් මේ නිවනකට යන්නේ? ඔව් ඒක ඇත්ත. ඒක ඇත්ත. කවුද රහත් වෙන්නේ? කවුද මේ මාර්ගඵලලාභිය? නේද?